සුබ දවසක් වේවා සියලුම දෙනාට. හරිතේන YouTube channel එකෙන් අද අපි යන්නේ ලෝකයෙන් ලංකාවේ පමණක් තියෙන ඊටාම ලස්සන ශාකයක් කූඩුළු විශේෂයක් නැවත සංරක්ෂණය කරන වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරන්න සහ පැලේ ගැන බලන්න නැවත ඒ පැලේ හිටවන ආකාරය බලන්න. අපි බලමු මුලින්ම මොකද්ද මේ පැලේ කියලා. ඉම්පාටියන් සබ්කෝඩේටා ඒ කියන්නේ කූඩුළු විශේෂයක්. අපේ ගෙවල් වල හදලා තියෙනවනේ කුඩුළු පැල. ඒ වගේ තියෙන කුඩුළු විශේෂයක් තමයි මේ ඉම්පාටියන්ස් සබ්කෝඩේටා කියලා කියන්නේ. එතකොට මේ පැලේ ගත්තහම ජලය ආශ්‍රිතව තියෙන ඒ වගේම අඩු ආලෝකයක් යටතේ වැඩි හියුමිනිටි එකක් යටතේ හැදෙන ලස්සන ශාකයක්. ඒතර දම් පාට මලක් තියෙනවා. කුඩුළු වල තියෙන මල වගේම තියෙන්නේ. ඒකේ කොලේනාරිටි ටික වාට දැන් පේනවා. ඒතර මේ තියෙන්නේ ලොකු පොපියුලේෂන් එකක්. රිලාගල ආශ්‍රිතව ගත්ත පොපියුලේෂන් එකක් තමයි මේ පේන්නේ. එතකොට මේ ශාකය ලෝකෙම්ම ලංකාවේ පමණයි තියෙන්නේ. ඒතර මේක එන්ඩමික් විශේෂයක්. එන්ඩමික් කියලා කියන ආවේනික ශාකයක්. මෙම කුඩුළු විශේෂ අවුරුදු 10කට පෙර කලින් අවුරුදු 106කින් විතර වාර්තා වෙලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඉස්සර ඉඳන් මේක වාර්තා වෙලා තිබ්බේ නැති නිසා මේ ශාකය ලංකාවෙම වඳ වෙලා ගිහිල්ලා කියලා සැක කරපු ශාකයක්. පස්සේ විවිධ කණ්ඩායම් විසින් මන්දාරම් නුවරින් රිලාගලින් මහකුඩගලින් කිකිලියාමානෙන් වගේ ස්ථාන කීපයකින්ම නැවත හම්බ වෙලා ඒ ගැන පරීක්ෂණ කරලා මේ වඳ වෙලා ගියේ කියලා සැක කරපු ශාකය මයි කියලා තහවුරු කරගෙන තියෙනවා. එතකොට අපි දැන් මේ යන්නේ මේ ශාකය නැවත තියෙන්නේ ඊටාම කුඩා පොඩි පොපියුලේෂන් එක කියන්නේ ඊටා එක ස්ථානවල තියෙන තැන්වලින් මේ පරිසර දූෂණත් එක්ක විනාශ වෙලා යන ශාකයක්. ඒතකොට මේක නැවත වගා කරන්න තමයි යන්නේ. ඒතකොට මේකින් ගත්ත ඇටවලින් බීජවලින් ඒතකොට ගහේ අතු කපලා ඒවා නැවත වගා කරලා නැවත විශාල මහන්සියක් වෙලා තමයි මේවා වගා කරන්නේ. ඒතකොට මේ සඳහා විශේෂ දායකත්වයක් ලබා දෙන්නේ ඩිල්මා ආයතනය, හේමස් ආයතනය සහ WNPS කියන ආයතනත් එක්ක එකහු වෙලා තමා මෙම කර්තව්‍ය පටන් අරගෙන තියෙන්නේ. මේ සඳහා ප්‍රොෆෙසර් දීප්තිය කන්දාවල මැඩම්, ප්‍රොෆෙසර් කපිල කන්දාවල සර්, ප්‍රොෆෙසර් ගිහාන් ජයසූරිය සර්, ප්‍රොෆෙසර් තිලංක ගුණරත්න මැඩම්, ඉන්ද්‍රකිල මාදුල මහතා වගේම විශේෂයෙන්ම බාතිය ගොපල්ලෝ මහතා මේකට විශාලම දායකත්වයක් දැක්වුවා. හේමස් ආයතනය, WNPS ආයතනය සහ ජාති උද්භිත දෙපාර්තමේන්තුව මෙම සංරක්ෂණය කිරීමට විශාල වෙහෙසක් ගත්තා. එතකොට මේ ශාකය මේ කුඩුළු විශේෂ වගා කරන්න අපි තෝරගත්තේ රිලාගලින් හම්බුණ පොපියුලේෂන් එකක්. ඒක නිසා අපි රිලාගලම වෙන ස්ථානයක සුදුසු ස්ථානයක් අපි පරීක්ෂණ කරලා ලබාගෙන එම ක්වීන්ස්බෙරි වත්ත ඇතුළත තමා මේ ඩිල්මා ආයතනය මගින් මේක සංරක්ෂණය කරන්න සාදන්නේ. එතකොට මේ නැවත වගා කරන්න යන ස්ථානය ගත්තහම වතුර ගලාගෙන නැල පාරක් ආශ්‍රිතව තියෙන උණ බට ගහක් සහ හෙවන සහිත ස්ථානයක්. එතකොට ඒවයි තන්තු මුල් ගිහිල්ලා ඒ පස්සේ එතන ආරක්ෂිතව තියෙනවා. එතකොට වතුර ගලා යන නිසා ඒක අර ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. ඒක නිසා මේ ශාකය මෙතන ඊටාම වැඩි විදිහට මෙතන වගා මේ හැදිලා මේ පොපියුලේෂන් එක මෙතන ඉක්මනට හැදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ශාකය අපි ගත්තහම හරිම ලංකාව විතරක් තියෙන ශාකයක්. එතකොට මේක අපිට මේ අපේ ලංකාවේ තියෙන සුන්දරත්වය, ලංකාවේ තියෙන බයෝඩයිවර්සිටි එක, එතකොට ලංකාවේ තියෙන ජීව ගුණය මේ ශාක මත රඳා පවතිනවා. අපි ජීවත් වෙන වටපිටාව ඇතුළත තියෙන මෙම ශාක රක්ෂණය කිරීමත්, ඒවා ආරක්ෂා කිරීමත්,
ඒවා නැවත විනාශ වෙන්න යනවා නම් නැවත අපි වගා කරලා අපේ අනාගත පරම්පරාව උදෙසා මේ සංරක්ෂණය කර ගැනීම අපගේ යුතුයකමක් නෙවෙයිද? මෙම ශාක සියල්ලම සැබෑ උරුම කර්ම වෙන ශ්‍රී ලාංකික අපයි. එතකොට මේ මහ පොළොව මත ජීවය පහළ වූ අපිත් මේ මහ පොළොවේ ජීවයේ තියෙන මේ ශාකත් අතර තියෙන අන්‍යොන්‍ය සම්බන්ධතාවය රැකගෙන මේක යන්න මේ දරණ උත්සාහය අපි අගය කළ යුතුයි. එතකොට තේදලු කඩන මහත්මීන් ඇතුළු ඒ වගේම විතාල දුරවෙහෙස ගෙවමින් මෙහෙලා මේ අවස්ථාවට පැමිණි ගාල්ල ඉඳන් කුන්ස්බරි වත්තරාව අක්ක කෙනෙක් හිටියා. ඒ වගේ විශාල කැපකිරීම කරමින් මේක කරන අය මේ මහ පොළොව මත ජීවත් වෙනවා. ටොපිකොලයක් කාලා ඒක පාට විසික් කරන මිනිස්සු වගේම ඒ විනාශ වෙලා යන පරිසරය ආරක්ෂා කරගන්න මෙච්චර කැපකිරීම කරන මිනිස්සු අපි සැබවින්ම අගය කළ යුතුයි. එතකොට අපි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ ලෝකේ තියෙන සියලුම පැල, ඒ වගේ මේ ලංකාවේ තියෙන සියලුම වඳ වෙලා යන විශේෂ අපි තනියම හෝ එක පැලයක් හෝ හිටවලා ඒ විනාශ වෙලා යන පරිසරය නැවත යථා තත්ත්වයට පත් කිරීම අපගේ යුතුයකමක්. වඳ වී යාමේ තර්ජනයට ලක්වල තියෙන මේම ශාකය ඊටාම පොඩි ප්‍රමාණයක් තමයි ලෝකේ තියෙනවා කියලා මම කිව්වේ. ඒකත් ලංකාවේ විතරක්. ඉතින් අපි බලමු මේ ශාකය නැවත මේ වගා කරන දේවල් සහ මේ ක්‍රියාකාරකම් ඔස්සේ වඳ වී යාමේ තර්ජනයට ලක් වී කියන කාණ්ඩයෙන් අයින් වෙලා සාමාන්‍ය ලංකාවේ සාමාන්‍ය පරිසරවල දකින්න ලැබෙන මේ ඒ තර්ජනය මේ ශාකවල තියෙන තර්ජන නැති වෙලා යයි කියලා. අපි ඒ සඳහා පරිසරය සංරක්ෂණය කරමු. ඒ වගේම සංරක්ෂණය කරන්න ටොපිකොලක්වත් බිමට දාන්න නැතුව මේ පරිසරය ආදරය කරමු. ඔයාලා හැමෝම එකහුව වෙලා ඉන්න හරිතියුණු YouTube channel එකත් එක්ක අපි මේ වගේ තව ලස්සන කතා, ඒ වගේම අධ්‍යාපනික වැඩසටහන් ඔබලා එක්ක බෙදා ගන්න සූදානමින් ඉන්නවා. මේ බලන්නේ ශාක්‍ය හම්බිච්ච ස්වාභාවික පරිසරය. ඒකේ තියෙන සුන්දරත්වය බලන්න. ඒ වතුර ගලා යන පාරත් එක්ක මේ සුන්දරත්වය අපි අරගෙන ඉස්සරහට පරම්පරාවටත් අරගෙන යමු. අපි දැනුවත් වෙමු, දැනුවත් කරමු. එහෙනම් සියලුම දෙනාට ජයම් ජයම් වේවා.